නෑ දාගතරගත් අපි දැ ඒකත හොඳ රොක්කෝන ඒකනේ කියන්නේ මට කියපන් මී කිරි මිලදී ගද්දි පැණි මිල බලනවද නැද්ද? බලනවා. මී කිරි මිලදී ගද්දි අයිස්ක්‍රීම් මිල බලනවද නැද්ද? බලනවා. මී කිරිවලට අයිස්ක්‍රීම් කියන්නේ ආදේශකය. හැබැයි මී කිරිවලට පැණි කියලා කියන්නේ ආදේශකයක් නෙමෙයි. කිරි වෙනුවට පැණි කනවද බල්ලෝ? බල්ලු කියන්නේ පාකිරිසියානු. කිරි එක්ක තමයි පැණි කන්නේ. කිරි පැණි කියන්නේ අනුපූරක බාන. ෂර්ට් එකට ටී-ෂර්ට් එක ආදේශකද අනුපූරක? ආදේශක. ෂර්ට් එකට යටින් අදින බැනියම් අනුපූරක. ගල්ලරක්කු සෝඩා අනුපූරක එක පූර්ණය කරන්න අනිත් එක වල. කැප්ටන් බීඩි. කැප්ටන් බීඩි. වොඩ්කා බකාඩි. ආදේශක. හරි. ජින් ටොනික්. හොඳ ළමයි මේ පන්තිනේ නරකනේ. ජින් ටොනික් අනුපූරක. මොනාද කියලා දන්න. පස්සේ තේරෙයි කල්යයි. ගෑනු ළමයි ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි ටොප් එකයි ටෝන් එකයි ලිප්ස්ටික් එකයි ලිප් ග්ලොස් එකයි අයිලයිනර් එකයි මස්කාරා එකයි ලිප්ස්ටික් එකයි ලිප් ග්ලොස් එකයි ලිප් ග්ලොස් එකයි ආදේශක ලිප්ස්ටික් එක වෙනුවට ලිප් ග්ලොස් එක ගන්න. එහෙම ගන්නව නම් ආදේශ. දාගතරගත් අපි දැ ඒකත හොඳ රොක්කෝන ඒකනේ කියන්නේ. මම රූපලා වන්නේ කෝස් එකක් කරලා තියෙනවා. ඒකනේ. තමයි මේකයි සීන් එක. ඇත්තම කතාව මේකයි. එක්ස්පීරියන්ස් නෑ බලු කතා කියන්න එපා බල්ලු. හරිද? අපේ පවුලේ අයියලා 3 දෙනයි අක්කලා දෙන්නයි මායි නංගි. එතකොට මම වැටුනේ කොතැනටද? අක්කලා දෙන්නගේ මැද්ද. එතකොට අක්කලා දෙන්නයි මායි නංගි. මං හිටියේ මුන් 3 දෙනා. ඒ නිසා ළමයි හැමදේම ඉතින් මෙහෙමනේ අක්කලා දෙන්න. කොහොම ඔය බියුටි කචල් කෝස් ඔක්කොම කරා. ඩමියට ගත්තේ මා. අම්මා ඉතින් සමහර දවස්වල කියන මොනාද බම් පොල්ලට උඹලා කරලා තියෙන අපරාධයක් කියලා. උගුළු කියන්නේ ළමයි. ඒ වගේම තමයි අක්කල දෙන්නයි නංගි shopping යනකොට ආරක්ෂාවට යවන්නෙත් මාව. වැඩි නිමිති අක්කල ඇඳුම් ගන්නකොට සමහරවිට එන්ටිලා මගේ දිහා අක්කල ඔරෝගන ගිහින් තියෙනවා. බලයදී පස්සේ තමයි මන් දන්නේ මන් ඉඳලා තියෙන ළමයි අර පෑන්ටි බකට් තියෙන්නේ පුරවලා. ඒ වගාව තමයි හිටන් ඉඳන් අක්කලේ නැහැ. අර මිනිසුන්ට ඇවිල්ලා ඒගොල්ලෝගේ සයිස් එකට එකක් තෝරගන්න දියන්නේ මම බලයි. මට තේරුම නැති කවටි. අද තමයි තේරෙන්නේ ඔබ කළ පෞද්ගලික දිගුම. හරි. හරි.